නිකං ඉදලා සල්ලි හොයන්න ඔයත් කැමතිද. ඉතින් නිකං ඉදලා කාටවත් සල්ලි හොයන්න බෑ. ඉතින් අද වීඩියෝෙන් අපි කතා කරනවා Facebook වල කොහොමද මුදල් උපයන්නේ කියලා. ඉතින් ගොඩක් වීඩියෝ මම මේ වෙනකොට ගෙනත් දීලා තියෙනවා Facebook එකෙන් කොහොමද සල්ලි හොයන්නේ සහ සෙටප් කරන්න කොහොමද, ඔයාගේ බෑන්ක් account එක කරන්න කොහොමද, ටින් අංක ගන්න කොහොමද, මේ වගේ ගොඩක් දේවල් මම මගේ channel එකේ දාලා තියෙනවා. ඒ වගේ link මම description එකේ දාලා තියන්නම්. ඔයාට ඒව ටච් කරලා ඒ වීඩියෝත් බලන්න පුළුවන්. ඉතින් දැන් ඇවිල්ලා තියෙනවා Facebook එකේ මොනිටයිසේෂන් වලට ගිහුවහම මොනිටයිසේෂන් වල ඔයාලගේ සෙටප් කරන තැන තියෙනවා. ඔයාලා ඉන්වයිට් කරන්නේ අන්න එතන තියෙනවා ටාස්ක් වගේක් පුරවන්න. ඒක ගොඩක් අයට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ආපු පමණින් ඒව පුරවපු පමණින් ඔයාලට මොනිටයිසේෂන් හම්බෙනවා කියලා එකක් නැහැ. එහෙම හම්බෙනවා කියලා නැහැ. ඔයා දැන් ගොඩක් පොලිසිස් ඇවිල්ලා තියෙනවා Facebook එකේ. ඒවා අනිවාර්යෙන් ඔයා කරන්න ඕනේ. ඒ කියන්නේ ඔරිජිනල් කන්ටෙන්ට් වෙන්න ඕනේ. ඔයා දාන කන්ටෙන්ට් එක ඔරිජිනල් වෙන්න ඕනේ. වෙන අයගේ වීඩියෝ අරගෙන ඒවා එඩිට් කරලා එහෙම දැම්මයි කියලා ඔයාලට මොනිටයිසේෂන් හම්බෙන්නේ නැහැ. හම්බෙනවා. හම්බුණා ටිකක් කල් යනකොට ආයෙ ඩිසේබල් වෙනවා. අත්දැකීම් එක තමයි මේ කියන්නේ. එතකොට ඔයා ඒ සම්බන්ධව පොඩ්ඩක් අත්දැකීමෙන් ඉන්න ඕනේ. ඒ වගේ වීඩියෝ හදද්දි සහ ඒ වගේ කන්ටෙන්ට් නිර්මාණය කරද්දි ගොඩක් අවධානයෙන් ඉන්න ඕනේ. ඒවා මම නම් රිකමන්ඩ් කරන්නේ නැහැ කරන්න කියලා. ඉතින් ඒ විදිහට කරගෙන යද්දි මම ඔයාලට ස්ක්‍රීන් එකට ගිහිල්ලා පෙන්නන්නම් දැන් අපි කොහොමද මේ වැඩ ටික කරගන්නේ කියලා. ඒ ටාස්ක් ටික පුරවන විදිහත් මම ඔයාලට කියලා දෙනවා. සහ මොනිටයිසේෂන් ගන්න විදිහ ගැන අපි දැන් ස්ක්‍රීන් එකට ගිහිල්ලා කතා කරමු. ඉතින් guys අපි Facebook එකට ආවට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. ඔයාගේ page එක හෝ profile එක වෙන්න පුළුවන්. ඉතින් මෙතනින් දකුණු පැත්තේ ඔයාලට පේන ඉරි කැලි තුනක් තියෙනවා. මේ ඉරි කැලි තුන ටච් කරලා ඔයාගේ නම තියෙන තැන ටච් කරලා පස්සේ මෙන්න මෙතන professional dashboard කියලා තියෙනවා නිල් පාට icon එක. අන්න ඒක උඩ එකපාරක් ටච් කරනවා. ටච් කරලා මෙතනින් පැත්තට ඇදපුවාම monetization කියලා තියෙනවා. මේක ටච් කරපුවාම අපිට තියෙන්නේ දැන් content monetization අපිට ඒකනේ ගන්න ඕනේ. එතකොට මෙන්න මෙතන ටච් කරගත්තට පස්සේ අපිට මෙතන පේන wait list කියලා වැටලා තියෙනවා. මෙන්න මෙතන මගේ පහක් පිරිලා තියෙනවා. තව 6ක් පිරුණ ගමන් මට මොනිටයිසේෂන් හම්බෙනවද? ඒක එතන ගැටලුවක් තියෙනවා. ඒක අපි කතා කරමු. මෙන්න මෙතන ටච් කරමු. ටච් කරපුවාම ඔයාගෙත් මෙන්න මේ විදිහට ඇවිල්ලා ඇති. මෙන්න මේ විදිහට පිරලා ඇති. තව මේ වගේ පිරෙන්න දේවල් ඇති. මගේ තියෙන්නේ තව followers 10000ක් විතරයි පිරෙන්න. 9299ක්ම දැන් මෙතන තියෙනවා. එතකොට මම කලින් මොනිටයිසේෂන් ගත්ත page එක, ඒ කියන්නේ මගේ ටෙක්නික් account එකම තියෙනවා Facebook එකේ. අන්න ඒකට මම මොනිටයිසේෂන් අරන් තිනවා. ඒකේ හරහා සම්බන්ධව ඒ කියන්නේ proof පෙන්නගෙන තමයි මම ඒකේ වැඩ ටික කරලා තියෙන්නේ. ඉතින් ඒකේ වීඩියෝ තමයි මම ඔයාලට දාලා තියෙනවා කිව්වේ. ඒකේ සියලුම වීඩියෝ තියෙනවා A to Z කොහොමද page එක හදන්නේ සහ කොහොමද මොනිටයිසේෂන් ගන්න සහ setup කරන්නේ. මෙන්න මේ වගේ ගොඩක් දේවල් ඒකේ දාලා තියෙනවා. Facebook සම්බන්ධව මගේ YouTube channel එකේ ගොඩක් දේවල් දාලා තියෙනවා. ඒකේ link මම description එක comment එකේ දාලා තියෙනවා. Facebook සම්බන්ධව followers ගන්න විදිය, views අඩු කට්ටියට views ගන්න විදිය, මේ වගේ ගොඩක් දේවල් මගේ YouTube channel එකේ දාලා තියෙනවා. ඉතින් channel එක අලුත් කෙනා subscribe කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ඉතින් හරි මෙන්න මේ විදිහට ටාස්ක් ටික පිරුණ ගමන් අපිට මොනිටයිසේෂන් හම්බෙයිද? එතන ගැටලුවක් තියෙනවා. ඉතින් මොනිටයිසේෂන් මේක පිරුණ ගමන් ඔයාලට හම්බෙන්න පුළුවන් ඔයාගේ කන්ටෙන්ට් ඔරිජිනල් නම්. ඔයා වීඩියෝ එකක් හෝ ෆොටෝ එකක් දානවා නම් අනුන්ගේ වීඩියෝ එකක් ෆොටෝ එකක් දාන්න එපා. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ එහෙම දැන් වීඩියෝ ඔයා හිතන්න වීඩියෝ කාගෙන් හරි වීඩියෝ එකක් අරගෙන TikTok Facebook වලින් අරන් එඩිට් කරලා දැම්මයි කියලා ඔයාලට මොනිටයිසේෂන් හම්බෙන්නේ නැහැ. හරිද? ඉතින් එහෙම හම්බෙච්ච කට්ටිය ඇති. ඉතින් ඒ කට්ටිය ටික කාලයක් ඒක පවත්වාගෙන යන්න පුළුවන්. මොකද ටිකක් කාලෙදී මේක ඩිසේබල් වෙලා යනවා. ඉතින් ඒ හින්දා ඒක ගැන හොඳින් අවබෝධ කරන් ඉන්න. මේ Facebook කියන්නේ හොඳ දෙයක්. හොඳට ගේමක් ගහන්න පුළුවන්. ෆුල් ටයිම් වාට කරගන්න පුළුවන් දෙයක් තමයි Facebook කියන්නේ. YouTube Facebook දෙකම. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. මේ විදිහට ටාස්ක් ටික පිරවා ගත්තොත් ඔයාලට ඔයාගේ වීඩියෝ ඔරිජිනල් වුණොත් ඔයාලට පුළුවන් මොනිටයිසේෂන් ගන්න. ඉතින් අපි බලමු මේකෙත් මොනිටයිසේෂන් ගත්තට පස්සේ මම වීඩියෝ අනිවාර්යෙන් ගේනවා. ඉතින් කලින් ගත්ත මොනිටයිසේෂන් ගත්ත වීඩියෝ එකත් මම ඔයාලට දැම්මා. ඉතින් මෙන්න මේ ටික තමයි ඉතින් අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඉදිරියටත් ගොඩක් වීඩියෝස් Facebook සම්බන්ධව මම ඔයාලට ගේනවා. Facebook page එක සහ YouTube එක follow කරලා තියන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ඉතින් ඔයාලට සුබ දවසක්.